ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. අද අපි යන්නේ කූරගලට. කූරගල පන්සල් තමයි යන්නේ. හස්බන්ඩ්ගේ අම්මගේ බර්ත්ඩේ එකට අම්මා කිව්වා කූරගල යන්න ඕනි කියලා. බර්ත්ඩේ එකත් වැටිලා තිබ්බේ හරියටම පොය දවසේ. ඒකින්ද අපි එදාටම ඔන්න කූරගල යන්න පිටත් වුණා. මේ විදිහට ඔන්න මගදී නවත්තලා තමයි අපි උදේ කෑම ගත්තේ. ඉතින් ඒ යන පාරත් හරිම ලස්සනයි. රත්නපුර පාරෙන් තමයි ගියේ. වංගු ටිකක් වැඩි, චුට්ටක් අමාරුයි. හැබැයි මෙන්න මේ පාරේදී අර ඈතින්ම පේන්නේ ගල මුදුනේ පේනම පන්සල තියෙනවා. මේකේ හරියට පේනවත් දන්නේ නැහැ. ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි ඉතින් පන්සලට යන්න කලින් එතන පල්ලෙහා මල් කඩේකට තිබ්බේ මේක විතරයි. අපි එතනින් මල් ගත්තා. අනිත් ඕන කරන හඳුන්කුරු පොල් තෙල් එහෙම අපි ගෙනල්ලා තිබ්බේ. ඒකින්ද අපි ඉතින් මල් ටික අරගෙන ඔන්න දැන් පන්සලට යන්න තමයි හදන්නේ. මේකේ පඩි ගොඩාක් නගින්න තියෙනවා උඩට යන්න. ඉතින් දැන් හිමීට මහන්සි ඇර පඩි ටික නගින ගමන් තමයි ඉන්නේ. හොඳටම අවුවයි. අපි මෙතනට යනකොට කොහොම හරි 9:00ට 10ට විතර ඇති. ඒ වුණාට පිච්චෙන තරමට අවුව සැරට තිබුණා. ඒකින්ද ඉතින් චුට්ටක් අමාරුයි. ඔයාලා යනවා නම් කැප් එකක් කුඩයක් එහෙම අරන් යන්න. අපි කුඩ තිබ්බට ගෙනාවේ නැහැ, හිතුවේ නැහැ මේ විදිහට අවුව සැරට තියෙයි කියලා. ඔන්න ඉතින් අපි පඩි ටික නැගගෙන මෙතනට ආවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ධාතු කරඬුවක්. මුලින්ම ඒ පඩි ටික නැගලා හම්බෙන තැන තියෙන්නේ ධාතු තැන්පත් කරපු කරඬුවක්. ඊට පස්සේ මෙන්න මේ පේන චෛත්‍යයට යන්න තව පයින් ඇවිදගෙන යන්න තියෙනවා එහාට. දැන් ඉතින් අපි මේ ඒ ටික යන ගමන් ඉන්නේ. මේ ටිකේ නම් හෙවණයි ගස් තියෙනවා. තව ඔය ඉස්සරහට යනකොට ආයි අවුවයි. එහෙම තමයි තිබ්බේ. හැබැයි ඒ ටික ෂේප් අර කන්ද නගින්න තියෙන එක තමයි පොඩ්ඩක් අමාරු. ඉතින් හිමීට මග නැවති තමයි අපි ගියේ. ඒ යන අතර මගදී තිබ්බා බෝධියයි මේ විදිහට පහන් වැටයි. අපි එතනදී පහන් පත්තු කරලා මල් පූජා කරලා ඒ ටික කළා. මේ තියෙන්නේ ඔන්න උඩට යන්න හදලා තියෙන පාර. මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් දැන් අපි උඩට ආවා. ඇවිල්ලා මෙතන ඝණ්ඨාරයක් තියෙනවා. එතන හිටපු කට්ටිය කිව්වේ කූරගල පන්සලට ආපු වාර ගාන අනුව තමයි ඝණ්ඨාරේ ගහන්නේ කියලා. අපි හරියට සිරිපාදේ ගිහින් ගහන්නේ ඒ විදිහට. ඉතින් අපි ඝණ්ඨාරේ ගැහුවා එකපාර ගානේ. මේ තියෙන එතනින් පල්ලෙහා පේන විදිය මාරම ලස්සනයි. අපි එහෙනම් දැන් යමු චෛත්‍යයට. ඉතින් චෛත්‍යයට ගියාමත් එතනින් පහළට තව යන්න තියෙනවා. මම ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නම් ඉස්සරහදී. සමන් දෙවියන්ගේ රූපයක් තියෙනවා. එතනටත් තව ටිකක් යන්න ඕනේ. මම නම් එතනට ගියේ නැහැ. කොච්චර කකුල පිච්චුණත් හැබැයි මෙතන බලද්දි මාරම ලස්සනයි චෛත්‍ය. ඉතින් මේ තියෙන මං කිව්ව සමන් දෙවියන්ගේ රූපේ. ඔයාලා ගියොත් අනිවාර්යෙන්ම යන්න. මම ගියේ නැහැ. මොකද අවුවත් සැරයි මට මහන්සි. ඒකින්ද මම ඉතින් ඈත ඉඳලා තමයි බැලුවේ. ඔයාලා කූරගල පන්සලට ගිහිල්ලා නැත්නම් එකපාරක් හරි ගිහිල්ලා බලන්න. මොකද ඒ අවට පරිසරය එතකොට පන්සල එහෙම හරිම ලස්සනයි. ඉතින් ඔයාලා යනවා නම් උදේ 10ට කලින් හරි නැත්නම් හවස හරි යන්න. මොකද අවුව නම් හරිම සැරයි. මාර අමාරුයි ඉවලට යන්න. කකුල් එහෙම පිච්චෙනවා. මොකද ඔය චෛත්‍යයට යනකොට එහෙම අනිවාර්යෙන් සෙරප්පු ගලවලානේ යන්නේ. කවුරුත් සෙරප්පු දාගෙන යන්නේ නැහැ. එතකොට ඒ ටිකේ යන්න එහෙම හරිම අමාරුයි. ඒකින්ද පුළුවන් නම් ඒ වගේ වෙලාවට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ අපි පහළට ඇවිල්ලා ඒ පල්ලෙහාම කෑම කඩයක් තිබ්බා. ඒකෙන් දවල්ට කෑවා. ඒක වීඩියෝ කරලා නැහැ මම. මට අමතක වෙලා. ඊට පස්සේ තව චුට්ටක් ඉස්සරහට ගියාම තියෙනවා දූවිලි ඇල්ල කියලා දිය ඇල්ල. ඉතින් අපි දැන් මේ ආවේ එතනට. එතනින් ටිකට් එකක් දෙනවා. වාහනේටයි අපිටයි දෙකටම එක ටිකට් එකක් තමයි දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මෙහෙම පාරකින් ගිහිල්ලා ඊට පස්සේ මෙතන තමයි වාහන පාක් කරන්න තියෙන්නේ. මෙතන පාක් කරලා මේකෙත් තව පඩි බැහැගෙන යන්න ඕනේ දියැල්ල ගාවට. එතන බෝඩ් එකක් ගහලා තිබ්බා පඩි 370ක් හරි 375ක් හරි තියෙනවා කියලා. ඉතින් ඒ පඩි ටික බැහැලා තවත් පයින් යන්න ඕනේ. එහෙම ගිහිල්ලා තමයි ඔන්න දියැල්ල ගාවට යන්න පුළුවන්. ඒ දියැල්ලත් ඔයාලා බලන්න මාරම ලස්සනයි. දූවිලි ඇල්ල කිව්වහම මගේ ඔළුවේ මැවුනේ
පොඩි හීනි ඇල්ලක් ඇත්තටම. නමේ හැටියට මට මැවුනේ ඒ විදිහට. හැබැයි ඇත්තටම දූවිලි ඇල්ල කියන එක එහෙම හීනි ඇල්ලක් නෙමෙයි. අර හීනි කියන්නේ අර චූටි මෙහෙම උසියට කඩා හැලෙන එහෙම එකක් තමයි මගේ ඔළුවේ මැවුනේ. ඉතින් ඔයාලා බලන්නකෝ මේක ඒ විදිහ එකක්ද කියලා. ඉතින් අර කලින් වීඩියෝ ක්ලිප් එකේදී එතන උඩින් අපිට ඇල්ල බලන්න පුළුවන්. එතකොට පේනවා පොඩි පොඩි දියඇලි ගොඩාක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ කියලා. මෙතන පල්ලෙහාට ඇවිල්ලා බලනකොට මේ විදිහට තමයි දියඇල්ල පේන්නේ. අර උඩ ටික පේන්නේ නැහැ. ඉතින් මේකට දූවිලි ඇල්ල කියනවා ඇත්තේ මෙතනට ගිහාම අපිට අර වාෂ්ප වගේ මෙහෙම පේනවා යනවා නිකන් දූවිල්ලක් වගේ වතුර අර පල්ලෙහාට වැටෙන සැරට. ඉතින් ඒකින්ද වෙන්නේ නැති එකට දූවිලි ඇල්ල කියලා කියන්නේ. ඉතින් දැන් නම් මාරම මහන්සි. ඔන්න මේ විදිහට තමයි අපේ කූරගල ගමන ඉවර වුණේ. දැන් අපි ගෙදර එන ගමන් ඉන්නේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මං ගිහලා එන්නම්. බයි.